පොඩ්ඩක් නතර වෙලා මේ ටිකත් අහන්න. ජීවිතේට මත් වතුර මත්ද්‍රව්‍ය ඕනෙමද? ජීවිතේට මත් වතුර සහ මත්ද්‍රව්‍ය ඕනෙමයි කියලා හිතෙනවා නම් ඒක නැතුව ජීවිතේ නෙවෙයි කියලා හිතෙනවා නම් එහෙම නැත්නම් ඒක නැතුව ජීවිතේ පවත්වන්න බෑ කියලා හිතෙනවා නම් යාලුකම් පවත්වන්න බෑ කියලා හිතෙනවා නම් ඒක තමන්ගේ තනිකරම මුලාවක්. ඒ මුලාවට ඔබත් යට වෙලා නම් ඉන්නේ. ඔබට ලේසියෙන් ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. මත් වතුර සහ මත්ද්‍රව්‍ය කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ තමන් උපතින් ගෙන ආපු දෙයක් නෙවෙයි. තමන් මේ ජීවිත කාලය තුළ යම් කිසි අවස්ථාවක තමන් ඒකට ඇබ්බැහි වෙලා යම් පුරුද්දකට වැටිලා ඒ පුරුද්ද තමන්ට අතහැර ගන්න බැරි ප්‍රධානම හේතුව තමයි ඒ පිණිස තමන්ගේ කැමැත්ත සහ ඒකට තමන්ගේ ඇල්ම. මේ කැමැත්තත් ඇල්මත් කියන දෙකම අත්හරින්න නම් අපි තේරුම් ගන්න ඕන කරන දෙයක් තියෙනවා. ඒ තමන් කරන ක්‍රියාවලියේ ආදීනව තේරුම් ගන්න ඕනේ. මොනවද ආදීනව? දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා මරණින් මත්තේ දුකට වැටෙනවා කියන එක. නමුත් මෙලොව වශයෙන් තියෙන ප්‍රධානම ආදීනවේ හිතලා බලන්න. කවුද සල්ලි හම්බ කරන්නේ? ඔබයි සල්ලි හම්බ කරන්නේ. ඔබ දාඩිය මහන්සියෙන් වෙහෙසිලා සමහර විට ධාර්මිකව බොහොම උත්සාහයක් අරගෙන කුඩා තැනක ඉඳලා ඉහළට දියුණු වෙනවා. එහෙම දියුණු වෙනකොට ඒ තමන්ගේ දියුණුව තුළින් තමන් මහන්සි වෙලා උපයගත්ති සල්ලි වැය කරන්නේ මොනවටද? තමන් පාවිච්චි කරන මත් වතුර වලට මත්ද්‍රව්‍ය වලට. සමහර විට යාළු මිත්‍රාදීන් සමග එකට එකතු වෙලා තමන් ඒක කරනකොට ඒ අයටත් මත් වතුර සහ මත්ද්‍රව්‍ය අරන් දෙන්නේ තමන්ගේ සල්ලි වලින්. එතකොට එතන ඇස්පනා පිටම තියෙන පිරිහීම තමයි තමන් මහන්සි වෙලා උපයාගත්තු ධනය නිර්පරාදේ වැයවීම. සමහර ඇත්තෝ අපි අහලා තියෙනවා කියනවා ඉතින් අපේ සල්ලි වලින්නේ අපි බොන්නේ හාමුදුරුවරුන්ට මොකටද ඒක? අපේ සල්ලි වලින්නේ අපි බොන්නේ කියලා. නමුත් එතන තමන්ට තමන්ගේ ජීවිතයේ ආදීනවේ පේන්නේ නැහනේ. දැන් තමන් මහන්සි වෙලා හම්බ කරගත්තු සල්ලි බව ඇත්ත. නමුත් තමන්ට සල්ලි තියෙන බවත් ඇත්ත. ධනෙ සමහර විට කෝටි ගණන් උතුරන්න ඇති තමන්ට. ඒත් ඒ ධනෙන් සුළු ප්‍රමාණයක් හරි තමන්ට වැය වෙන්නේ තමන් හිතාගෙන හිටියට තමන්ගේ විනෝදයට කියලා. තමන්ට පළ ප්‍රයෝජනයක් නැති නිෂ්ඵල දෙයකට කියලා හිතෙන්නෙම නැහැ. ආන්ගේ මානසිකත්වයේ තුල තමයි පිරිහීම කියන එක වර්ධනය වෙන්නේ. ඒක නිසා ওই කාරණාව ගැන හිතලා ඒ ආදීනව ගැන හිතලා තමන් කල්පනා කරන්න ඕනේ තමන්ගේ ධනය පරිස්සම් කරගන්න. ඊළඟ ආදීනවය ඊළඟ කාරණාව හැමතිස්සෙම හිතන්න ඕනේ මේ මත් වෙන්න ඕනෙමද කියන එක. ජීවිතේට ඕන තරම් ප්‍රශ්න ගැටලු බාධා පීඩා ඇති. ඒ වුණාට මත්වීමෙන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් ලබන තෘප්තිය කියලා කියන්නේ කෙලෙස් ගොඩක්. ඒ කෙලෙස් ගොඩවල් වලට යට වෙලා අපිට ජීවිතේ සැබෑ තෘප්තිය විඳින්න පුළුවන් කමක් නැත්තේ. ජීවිතේ සැබෑ තෘප්තිය විඳින්න නම් ඒකට ඇති ලස්සනම දේ තමයි තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල දේශනා කරනෝ යම් කිසි කෙනෙක් ওই මත් වතුර මත්ද්‍රව්‍ය භාවිතයේ සදහටම අතහැරලා දැම්මොත් එයා ඒ උපදවා ගන්න හික්මීම තුලින් ලබන්නේ මහා සතුටක් කියලා. ඒ නිසා යම් අකුසලයක් කරනකොට වැටෙන ඒ අකුසලයට එක්ක වැටෙන ආස්වාදනීය සතුටට වඩා ඒ අකුසලයේ අත්හැරලා කෙනෙක් උපදවා ගන්න ඒ ප්‍රීතිය ජීවිතේ මනරම්ම දෙයක්. ඒ නිසා ওই බේබදුකම් අතහැරලා දාන්න. ඒකයි වැදගත් වෙන්නේ.